සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා නිවුස් ලංකා ඒජන්සි YouTube නාලිකාවට. ඉතින් මම ඊයේ දාපු වීඩියෝ එකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඒගොල්ලෝගේ ප්‍රශ්න යොමු කරලා තිබ්බා. මම ඒවට පිළිතුරු දැන් අදාළ අංශ සමග සාකච්ඡා කළා. ඒක ඕගොල්ලන්ට ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට පොඩි කාල වේලාවක් ඒකට ගත වෙනවා. ඒකින්ද හරියටම ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ කටයුතු එහෙමම සිද්ධ වෙන ගමන් අදත් පොඩි පණිවිඩයක් ඔයාලට ගේන්න කියලා තමයි මම බැලුවේ. ඒ කියන්නේ මේක ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති. අස්වැසුම මුදල් පොත්වලට බැර වෙන කට්ටියගේ, ඒ කියන්නේ අප්‍රේල් මාසයේ බැර වෙන කට්ටියගේ දැනට ඒ මුදල් අප්ඩේට් වෙලා තියෙන්නේ ඇප් එකෙන්. ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා ඇති දැන්ටමත් ඒ අස්වැසුම ප්‍රතිලාභ ගන්න කට්ටිය දන්නවා කොහොමද ඒක බලන්න කියලා. ඉතින් ඔයාලට ඇප් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වෙනකොට අස්වැසුම ඔයාලට අප්‍රේල් වාරිකයේ මේ වෙනකොට අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒක ගිහිල්ලා ඔයාලගේ ඇප් එකෙන් ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. ඒක ඔයගොල්ලොත් බලන්න. ඒක බොහෝ විට දැන් 8ත් 9ත් 10ත් අතර කාලේ තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ කිව්වේ. 10 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා වගේ දින වෙනකොට ඔයගොල්ලන්ට ඒක ඔයාගේ ගිණුමටම බැර වෙයි. දැන් ඔයාලට මේ වෙනකොටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ. අප්ඩේට් වෙලා නැති කට්ටිය ඉන්නවා නම් ඒක කමෙන්ට් එකක් දාන්න. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි බලමු. ඒක ඔයගොල්ලෝ ග්‍රාම සේවකත් එක්කත් කතා කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් සොයලා බලන්න ඔයාලගේ ගිණුම අප්ඩේට් වෙලා තියෙනවද කියලා ඇප් එකට ගිහිල්ලා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. හැකිපමණ ඉක්මනින් ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. බොහොමත් ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා.